අයිබෝවන් පුතේ ඔන්න අදත් ටීචාව ඔයාලට පාඩමක් අරගෙන අද අපි කරන්නේ දැන් ඔයාලා ගුරුවරු වෙන්න ඉගෙන ගන්න. ගුරුවරයෙක් විදිහට ඔයාලට පන්තියක් තුලදී හරිද කරන්න ඕන කාර්යභාරයන් කීපයක් තියෙනවා. දැන් අපි මෙච්චර දවසක් ඉගෙන ගත්තේ ඉගෙනවීම කියන කොටස ගැන. කොහොමද ඒ කියන්නේ ප්‍රාසංගිකව උගන්වන්නේ කොහොමද පන්තිය පටන් ගන්න කොහොමද දරුවෙක්ව අගය කරන්නේ කොහොමද දරුවාගේ ඉගෙනීම වර්ධනය කරන්නේ කොහොමද ඔය වගේ ඉගෙනීම් ක්‍රියාවලිය ගැන තමයි අපි මෙච්චර දවසක් කතා කරේ. ඔය අතර ඔයාලට ඉගෙනීම කියන එක විතරක් නෙමෙයි පුතේ කරන්න තියෙන්නේ. තවත් කාර්යභාරයන් දෙකක් තියෙනවා කරන්න. ඒ තමයි තක්සේරුකරණයයි ඇගීමයි කියලා කියන්නේ. හරිද? අපි බලමු මේ දෙක ඔයාලට වැදගත් වෙන්නේ ඇයි කියලා. හරිද? මුතේ ඔයා පන්ති කාමරයක් තුලදී ඉගෙනීම කියන එක විතරක්ම කරොත් ඇතිද? ඒ කියන්නේ ඔයා සිලබස් එක උගන්වගෙන යනවා. මේක ඇතිද? ඔව්. මේක විතරක් කරලා මදි. ඔව් විභාග තියන්න ඕන. හරිද? ඔන්න අපි දැන් කියන්න හදන්නේ මෙන්න මේ තක්සේරුකරණයයි ඇගීමයි කියන්නේ මොකක්ද කියලා. හරිද? දැන් ඔයාලා කෝ විභාග තියන්න ඕන ළමයින්ට අවබෝධද කියලා බලන්න ඕන. ඔව් ඒක හරි. හරිද? මට කියන්නකෝ මේ තක්සේරුකරණයයි ඇගීමයි කියන්නේ එකක්ද දෙකක්ද? ඔව් දෙකක් පුතේ. තක්සේරුකරණය කියන්නේ මොකක්ද? තක්සේරුකරණය කියන්නේ අපි ළමයෙක්ගේ මට්ටම ගැන. ඒ කියන්නේ ළමයෙක්ට තියෙන හැකියා දුර්වලතා මොනවද? එයාට දැන් ගුරුවරයෙක් විදිහට අපි උගන්වන පාඩම කොච්චර දුරකට එයාලට තේරිලාද? අන්න ඒ වගේ අපි යාගෙන් ගන්න දත්ත ටික. හරිද? අපි උගන්වපු දේවල් පිළිබඳ එයාට තියෙන මේ හැකියාවන් මොනවද? දුර්වලතාවයන් මොනවද? එයාට කොච්චර දුරට පාඩම. ඒ කියන්නේ දරුවාගේ මට්ටම ගැන අපි ලබා ගන්නා තොරතුරු වල අපි රැස් කර ගන්න තොරතුරු රැස් කර ගැනීම තමයි මෙන්න මේ තක්සේරුකරණය කියලා කියන්නේ. මොකද්ද? සරලවම කිව්වොත් පුතේ මේකෙදි වෙන්නේ අපි දරුවා ගැන යම්කිසි දරුවාගේ මට්ටම ගැන අපි යම්කිසි දත්ත ප්‍රමාණයක් එක් රැස් කර ගන්නවා. හරිද? මෙන්න මේ තක්සේරුකරණය කියන එක ගුරුවරයෙක්ට විතරද වැදගත් වෙන්නේ? නැහැ. අන්න හරි. දැන් මං ඔයාලට කියනවා මට ළමයි දෙන්නෙක් කරලා පෙන්නන්න. හරිද? හරි. ඔය දෙන්න කරන්න ඝන වස්තු ටික අඳින්න. හරිද? ඇඳලා කෙලින් අතටයි හරස් අතටයි ඉරි තුනක් විතර ගහන්න. හරි. දැන් ඔයාලා කියන්නකෝ ඔයාලා මුල්ම දවසේ ඇඳපු ඉරිවලයි දැන් ඇඳපු ඉරිවලයි වෙනසක් තියෙනවා. මොකක්ද වෙනස? පළවෙනි දවසේ ඇඳපු ඉරිවල වඩා කැතයිද නැත්නම් ඒක ඊට වැඩිය අවුල්ද නැත්නම් ඊට වැඩිය හොඳ විදිහකට ඔයා ඇඳලා තියනවද? ඔව්. ඔයා ඊට වැඩිය හොඳට ඇඳලා තියනවා. අයියේ ඔයාලා ප්‍රැක්ටිස් කරලා තියෙන නිසා සර් නිතරම ඔයාලගේ පස්සෙන් ඉඳගෙන මේක මෙහෙමයි වෙන්නේ කියලා කියපු නිසා ඔයාලා දැන් ඉරි ටික ගානට ඒ කියන්නේ පොඩි අඩුපාඩු ඇති. හැබැයි පළවෙනි දවසේ තරම් අඩුපාඩු නැතුව ඔයාලා දැන් ඒක කරනවා. එතකොට දැන් මං කිව්වේ ඝන වස්තු අඳින්න කියලා. ඔතන එක්කෙනෙක් ඇඳලා තියෙනව මොනවාද? හැඩතලත් ඇඳලා තියෙනවා. ඔන්න මං රැස් කරගත්ත තොරතුරු ටික තමයි ඔයාලට ඝන වස්තුවේ හැඩතලයි පැටලෙනවා. ඔයාලා කලින්ට වඩා හොඳට දැන් වයිට් බෝඩ් එක පාවිච්චි කරනවා. අයියේ ඒක තේරුම් ගත්තේ මොකද්ද? ඒ කියන්නේ ඉරි ගහපු එකෙන් තමයි මම ඒක තේරුම් ගත්තේ. මොකද ඔයා කලින්ට වඩා හොඳට දැන් ඉර ගහනවා. සහ හැඩතල ඒ අඳින ප්‍රමාණය ඒ ටික ගානට කරනවා. හැබැයි ඔයාලට හැඩතලයි ඝන වස්තුයි පැටලෙනවා කියන එක මං ඒ කියන්නේ දත්ත ටික රැස් කරගත්තා. ඒතකොට මං දැන් මොකද්ද ඔයාලට කරලා තියෙන්නේ? තක්සේරුකරණයක් කරලා. ඒ කියන්නේ මං ඔයාලගේ දැනුම් මට්ටම පරීක්ෂා කරලා ඔයාලා ගැන දත්ත ටිකක් අරගෙන තියෙනවා. හරිද? එතකොට දැන් ඕකෙන් ඔයාලටත් තේරුණා නේද ඔයාලා ගැන? එතකොට පුතේ තක්සේරුකරණේ ගුරුවරයෙක්ට විතරක් නෙමෙයි. දරුවෙක් විදිහට ඔයාලටත් වැදගත් නේද? ඔයාලා මොනවද කියන්නේ? ඔයාලා දන්නවා දැන් ඔයාලට දැන් බයක් නැහැ නේද? ඔයාලා ලස්සනට වයිට් බෝඩ් එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔයා දන්නවා ඔයා දැන්
මුල්ම දවසට වැඩිය දැන් හොඳයි කියලා. එතකොට දැන් රූප අඳිනකොට ඔයාලා ලස්සනට ඒක අඳිනවා කියලා. දැන් මං කිව්වනේ ඔයාලට මේ මොකද හැඩතලේ ගන්න වස්තු පැටලිලා කියලා නේද? එතකොට දැන් ඔයාලට තේරෙනවා මට මේ දෙක පැටලෙනවා. ඒ කියන්නේ මං තව පාරක් මේක බලන්න ඕන කියන එක. ඔයා අන්නේ දත්ත ටික ඔයා දැන් කරපු ඒ ක්‍රියාකාරකම් මගින් අන් මේ හොයාගත්ත නේද? ඒ කියන්නේ තක්සේරුකරණය කියන්නේ අපි ගුරුවරයෙක් විදිහට නම් මම ළමයෙක් ගැන රැස් කරගන්නා දත්ත ප්‍රමාණය. හරිද? රැස් කරගන්නා දත්ත ටික. හරිද? එතකොට මේක ගුරුවරයෙක් විදිහට අපිටත් වැදගත්, දරුවෙක් විදිහට ඔයාලටත් වැදගත්. ඒ වගේම තමයි පුතේ ඔයාලගේ විෂයමාලා, ඒ දේවල් වගේ විෂයමාලා, එතකොට පාඩම් සැලසුම් හදන්න, ඒ වගේ අධ්‍යාපනික කටයුතු වලටත් මෙන්න මේ තක්සේරුකරණය කියන එක වැදගත් වෙනවා. හරිද? දැන් අපි තක්සේරුකරණය කියන්නේ මොකද්ද? ඒක වැදගත් වෙන්න කාටද කියලා කතා කරලා ඉවරයි. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ඇගීම කියන එක. මොකද්ද මේ ඇගීම? තක්සේරුකරණය කියන්නේ අපි යම් ළමයෙක් ගැන තියෙන යම්කිසි යාගේ තියෙන මට්ටම ගැන ලබා ගන්න තොරතුරු ටික. නැත්නම් ලබා ගන්න දත්ත ටිකට. දැන් මේ රැස් කරගන්න එකට. එතකොට ඇගීම කියන්නේ පුතේ මෙන්න මේ තක්සේරුකරණයෙන් ලබාගත් දත්ත ඇසුරෙන් ඒව ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කරලා යම්කිසි ක්‍රම මගින් ඒව අවසාන ප්‍රතිඵලයක් දක්වා අපි යන එකට. හරිද? ඇගීම කියන්නේ මොකද්ද? අපි මේ තක්සේරුකරණයෙන් ලබාගත් දත්ත නැත්තම් තොරතුරු ටික තවදුරටත් විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කරලා අවසාන ප්‍රතිඵලයකට යනවා. අවසාන ප්‍රතිඵලයක් කියන පුතේ මෙන්න මේ ඇගීමේදී අපි ශ්‍රේණියක් ලබා දීමක්, සාමාර්ථයක් ලබා දීමක්, අගයක් ලබා දීමක් කරනවා. තක්සේරුකරණයේදී එහෙම කරන්නේ නැහැ. තක්සේරුකරණයේදී අපි කරේ මොකද්ද? දරුවා ගැන තොරතුරු එක්ස්ප්‍රස් කරගත්ත විතරයි. හරිද? හැබැයි ඇගීමේදී අපි දරුවා ගැන ඒ ලබාගත් තොරතුරු වලින් එයාට විවිධ ක්‍රම වලට යම්කිසි ඇගීමක් කරලා ප්‍රශ්න පත්‍රයක් ආකාරයෙන් හෝ වාචිකව හෝ කුමක් හෝ ආකාරයකින් එයාට ඇගීමක් කරලා ඒක වැඩිදුර විශ්ලේෂණය කරලා, ඒ කියන්නේ වැඩිදුර බලලා කරලා අපි ඒකෙන් මොකද්ද? එයාට ශ්‍රේණියක් ලබා දීමක් නැත්නම් ලකුණු ලබා දීමක් සිදු කරනවා. හරිද? මෙන්න මේකට තමයි ඇගීම කියලා කියන්නේ. එතකොට පුතේ මෙන්න මේ ඇගීම කියන එක හරිද? දැන් අපි ඉස්සෙල්ලා තක්සේරුකරණය කියන්නේ මොකද්ද? තක්සේරුකරණයේ වැදගත් කාටද කියලා කතා කරා. දැන් අපි කතා කරන්නේ මොකද්ද? ඇගීම. ඇගීම කියන එක කරන්නේ ඇයි? ගුරුවරයෙක් විදිහට ඇගීම කියන එක කරන්නේ. ඔව්. මම උගන්වපු දේවල් දරුවාගේ ඔළුවට කොච්චර දුරට ගිහිලාද? කොච්චර දුරකට එයාට අවබෝධ වෙලාද? නේද? ඊට පස්සේ ඒ දරුවාගේ තියෙන මට්ටම, එයාගේ තියෙන මොකද්ද? එයා ග්‍රහණය කරගන්න විදිය. එතකොට දරුවාගේ තියෙන අරමුණ, දරුවාගේ තියෙන ඉලක්ක, හරිද? ඒ වගේ දරුවා කොච්චර, ඒ කියන්නේ දරුවේ කොච්චර ප්‍රමාණයකට මේක ග්‍රහණය කරගන්නවද? මොකද පුතේ පන්ති කාමරය තුල එකම විදිහේ ළමයි නැහැ නේද? පන්ති කාමරය තුල විවිධ වර්ගයේ ළමයි ඉන්න පුළුවන්. එකපාරෙන් කිව්වහම තේරෙන ළමයි ඉන්නවා නේද? ඊට පස්සේ දෙපාරක් කිව්වහම තේරෙන ළමයි ඉන්නවා. කොච්චර කිව්ව 3-4 පාරක් කිව්වහම තේරෙන ළමයි. තව ළමයි ඉන්නවා කොච්චර කියලා දුන්නත් එයාලට තේරෙන්නේ නැහැ. මොකද? එයාලා වෙන අවදානවල ඉන්න නිසා. හරිද? ඉතින් අපි මේ ඔක්කොම ළමයින්ට තමයි උගන්වන්න හදන්නේ. එතකොට මෙන්න මේ තක්සේරුකරණයෙන් තොරතුරු ලබාගෙන අපි යම්කිසි ඇගීමක් කිරීමෙන් තමයි අපිට මේ ළමයි ටික හොයාගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට මට කියන්න ඇගීමෙන් ඒ කියන්නේ ඇගීමක් නිසා මේ අපිට දැන් ගුරුවරයෙක්ට ලැබෙන සාමාන්‍ය මම දැන් කිව්වා මොනවද? දැන් ඔයාලට මම ඉස්සෙල්ලා ඇගීම තක්සේරුකරණයක් කරලා ඇගීමක් කරලා ඒකෙන් ලැබෙන දේවල් ගැන කිව්වා නේද? දැන් මට කියන්න තක්සේරුකරණයක් කරලා ඒක ලැබෙන දේවල් ගැන කිව්වා. මට දැන් කියන්න ඇගීමක් කරලා දරුවෙක්ට ලැබෙන දේවල් මොනවද? ඔව් පුතේ. දරුවෙක්ට ඇගීමකින් ඒ කියන්නේ ඇගීමකින් කරන්නේ අපි ශ්‍රේණිය ලබා දීමක්, ලකුණු ලබා දීමක් කරනවා කියලා කිව්වනේ. හරිද?
මේක ඒ කියන්නේ යම්කිසි විභාගයක් හෝ ඒ කියන්නේ පාඩමක් අතරතුරේදී කරන ඇගීමක් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ලකුණු ලබා දීම අනුව එහෙම වෙන්නත් පුළුවන්. හරිද? මට කියන්න දැන් අපිට ඇගීමකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඔයාලට ඩික්ටේෂන් දෙනවා නේද? හරි. ඔයාලට ඩික්ටේෂන් දුන්නට පස්සේ ඒකේ හරි වැරදි ලකුණු කරලා 10න් කීයද? 5න් කීයද කියලා දෙනව නේද? අන්න පුතේ ඒක මොකද්ද? ඒක ඇගීම. දැන් මං ඉස්සෙල්ලා කරේ මොකක්ද ඔයාලට? ඒක තක්සේරු කරනවා. ඔයාලගේ තොරතුරු ලබා ගන්න විතරයි මං මේ දේ කරේ. හැබැයි ඩික්ටේෂන් දීලා ඔයාලට අගයක් දෙන නිසා ඒක ඇගීම. හරිද? ඒ කියන්නේ ඔයාලගේ දැන් මම අර රැස් කරගත්ත තොරතුරු වලින් මම ඔයාලට දීලා බලනවා. දැන් කොහොමද මෙයාගේ තත්ත්වය කියලා පරීක්ෂා කරන්න මම ඔයාලට පොඩි ඇගීමක් දෙනවා. මොකද්ද? ලිඛිත ඇගීමක් දෙන්නේ. මම වචන ටිකක් තෝරගෙන ඒ වචන ටික දෙනවා ඔයාලට මතකද? ඔයාලට මේ ටික ලියන්න පුළුවන්ද කියලා. නේද? ඔයාලා ඒක ලිව්වට පස්සේ මම ඒකේ ලකුණු දෙනවා. අගයක් ලබා දීමක් කරනවා. හරිද? ඔන්න ඕක තමයි ඇගීම කියලා කියන්නේ. දැන් පැහැදිලි නේද? එතකොට මට කියන්න ඔන්න ඇගීම දරුවෙක්ට ප්‍රයෝජනවත් වෙන්නේ. ඔව්. දරුවාට පුළුවන් එයාගේ හැකියාව සහ දුර්වලතා හඳුනා ගන්න. ඊට පස්සේ එයාගේ දුර්වලතා හඳුනාගත්තට පස්සේ එයාට පුළුවන් මොකද්ද? එයාගේ ඒ දුර්වලතාවයන් හැකියාව බවට පත් කරගෙන ඉස්සරහට උත්සාහයෙන් ඉගෙන ගන්න. ඒ කියන්නේ මොකද්ද? දැන් මං කිව්වා ඇගීමේදී ලකුණු ලබා දීමක් කරනවා කියලා. අපි හිතමු දරුවෙට තියෙන ලකුණු 70යි කියලා. ගුරුවරයෙක් විදිහට ඔයාලට පුළුවන් නම් මේ දරුවට ගණන් වලට ලකුණු අඩු නම් මේ ඔයා මොකද්ද මේ ගණන් වලට ලකුණු තොඩේ ඔයාලට ගණන් හදන්න බෑ කියලා බයිනවට වඩා පුතේ ඔයාට ගණන් වලට මේ පොඩි ප්‍රමාණයක් අඩු වෙලා නේද? ඔයාට ඊළඟ පාර හැබැයි මේ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. මගේ පුතාට අමාරු පාඩම් ටික දැන් ටීචර් ආයි කියලා දෙනවානේ හොඳද? ඒ නිසා හොඳට අහගෙන ඉඳලා ඒ ගැන හොඳ අවබෝධයෙන් මොකද්ද වැඩ කරන්න ඕන. පුතාට ගණන් වලට විතරනේ පුතේ ඔය චුට්ටක් අඩු වෙලා තින් දැන් මේ බලන්න පුතාට ඉංග්‍රීසි වලට හොඳට ලකුණු දිනවනේ. ඒ වගේ මගේ පුතාට පුළුවන් හොඳට ඉගෙන ගන්න නේද කියලා හොඳ මොටිවේෂන් එකක් දෙන්න පුළුවන්. අන්න ඒ මොටිවේෂන් එක තුලින් තමයි එයා උත්සාහවන්ත වෙලා අර ලකුණු ප්‍රමාණය ගන්න බලන්නේ. නේද? එතකොට දරුවා දන්නවා ගුරුවරයා දන්නවා තමන් ගැන. මට බැරි දේවල් මොනවද කියලා දන්නවා. ගුරුවරයා දන්නවා මොකද? ගුරුවරයා මාත් එක්ක නිතරම ඉන්නවා. ඒ ගුරුවරයා කරන්නේ මොකද? ළමයාගේ අර අඩු ලකුණු ප්‍රමාණය මොටිවේෂන් කරනවා නේද? මෙහෙමයි කියලා. ඔය චූටි කාලේ ඔයාලට පොඩි පන්තිවල මේ මොකක් හරි දෙයක් අපි හිතමු ඔයා චිත්‍රයක් ඇඳලා ලස්සන්ට මොකක් හරි එහෙම නිර්මාණයක් කරාට පස්සේ ගුරුවරු හරියට අගය කිරීමක් කරනවා නේද පුතේ? එතකොට ඒකිනු සමහරක් වෙලාවට ලකුණු දෙන වෙලාවල් තියෙනවා. හරිද? අන්නේ ලකුණු දෙන වෙලාවට ඔයාගේ ලකුණු අඩු නම් ඔයා මොකද කරන්නේ? ටීචර් ළඟට ගිහිල්ලා අහනවා. "ඇයි ටීචර් මට හොඳයි කියලා තැයි මගේ ලකුණු අඩුයි" කියලා. එතකොට ටීචර් කියනවා "පුතේ ඔයාගේ මෙන්න මේ පොඩි අඩුපාඩු ටික තිබ්බා. ඒ නිසා තමයි ඔයාලට ලකුණු අඩුනේ. හැබැයි මගේ පුතා හදලා තියෙන එක ලස්සනයි. මගේ පුතා ඇඳලා තියෙන චිත්‍රය ලස්සනයි." ඊට පස්සේ මොකක්ද අර දරුවා කරන්නේ? අර අඩුපාඩු ටික හදාගන්න ගෙදර ගිහිල්ලා අර අඩුපාඩු ටික හදාගන්න එයා වැඩ කරනවා. එයා උත්සාහවන්ත වෙනවා. නේද? එතකොට මෙන්න මේ ඇගීම කියන එක නිසා දරුවෙක්ට අන්නේ දේවල් ලැබෙනවා. හරිද? එතකොට ගුරුවරයෙක්ට මොනවද තක්සේරු කරන්නේ ලැබෙන්නේ? ගුරුවරයෙක්ට පුළුවන් වෙනවා දරුවෙක් තුල තියෙන දැනුම මට්ටම පරීක්ෂා කරගන්න. කොච්චර දැනුමයි කියන්නේ ගුරුවරයා උගන්වපු දේවල් වලින් දරුවා කොච්චර දැනුමක් අරගෙනද කියලා බලා ගන්න. හරිද? ඒ වගේම තමයි මෙන්න මේ ඇගීම තුලින් ගුරුවරයාට හැකියාව තියෙනවා ඒකේ ලකුණු දීමක් කරනවා කියලා මම දැන් නිතර මතක් කරන්නේ ඔයාලට මේක හොඳටම ඔලුවට යන්න. හරිද? එතකොට මුලින්ම ගුරුවරයා දැනගන්නවා එයා උගන්වපු දේවල් වලින් ළමයා කොච්චර දැනුමකින් සම්පූර්ණද කියලා නේද? එතකොට අනිත් එක මොකද්ද? දැන් කියන්නට දැන් මම මෙච්චර වෙලා කිව්වා. මට කියනකො දැන් ඇගීම නිසා ගුරුවරයෙක්ට ගුරුවරයෙක්ට තියෙන ප්‍රයෝජන ටික දැන් මම ළමයෙක්ට තියෙන ප්‍රයෝජන ටික කිව්වනේ. ගුරුවරයෙක්ට තියෙන ප්‍රයෝජන ටිකක් කියන්නකෝ. ඔව්. හරිද? අපි දැන්
අපි දැන් උගන්වපු කරුණු තියෙනවනේ. ඒ කරුණු වලින් දරුවා කොච්චර ග්‍රහණය කරගෙනද කියලා දැන් අපි බලනවා. ඒත් එක්ක මේ ග්‍රහණය කරගත්ත කරුණු වලට අපි තව මොනවද එකතු කරන්න ඕන? නැත්තම් ප්‍රතිපෝෂණයක වැඩි දුරටත් සාකච්ඡා කරන්න ඕන. වැඩි දුරටත් ඒ දරුවට දෙන්න ඕන දැනුම දෙන්න ඕන කොතනද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දැන් මං කිව්වා දරුවට පුළුවන් වෙනවානේ දක්ෂතා හා දුර්වලතා හඳුනගන්න. ඒතර ගුරුවරයාටත් පුළුවන් වෙනවා මේ දරුවා දක්ෂ මේ දේවල් වලට. මේ දරුවා දක්ෂ මේ දේවල්. මේ දරුවා අදක්ෂ මේ දේවල් වලට කියලා ගුරුවරයා යම්කිසි බෙදීමකට කාණ්ඩ කිරීමකට දරුවන්ව අර ඒ ඇගීමක් තුලින් ලක් කරනවා. ලක් කරලා හැබැයි පුතේ ඇගීමකට ලක් කරලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඔයා සාර්ථක දක්ෂ ගුරුවරයෙක් වෙන්න නම් ඔයා දරුවාව ඇගීමකට ලක් කළා. ඔයා ඒ දරුවාට ඒ කියන්නේ උචිත විදිහට උගන්වන්නත් දැනගන්න. මොකද එහෙම වුණොත් තමයි දරුවෝ ඔක්කොම ටික ඔයාගේ ඉගෙනීමයි කියන. ඔයාගෙන් ඉගෙන ගන්න දරුවෝ ඔක්කොම ටික හරියට ඉගෙනගෙන එයාලා අදාළ විභාගේ. අපි හිතමු ප්‍රාථමික ශ්‍රේණිය වල ගුරුවරු උගන්වන්නේ ශිෂ්‍යත්ව විභාගයට. ඊට පස්සේ 6න් ඉහළ ගුරුවරු උගන්වන්නේ මොනවටද? ඕලෙවල් විභාගයට. ඒ කියන්නේ ඒ වගේ ලොකු විභාග තියෙනව නේද? අන්නේ විභාගයක් සමත් වීමේ ප්‍රතිශතය වැඩි වෙන්නේ ඔයා මං අර කියපු කාණ්ඩවල ඉන්න දරුවෝ සියලුම දෙනාට. අවදානයෙන් අඩු දරුවන්ට එකපාරක් කිව්වම එකපාරෙම තේරෙන දරුවන්ට එකපාරක් කිව්වම තේරෙන්නේ නැතුව දෙතුන් පාරක් කිව්වම තේරෙන දරුවෝ වෙනවා. මෙන්න මේ කාණ්ඩ ඔක්කොම ටිකව ඔයා හිතින් බෙදාගන්න මොකක් කරලාද? මේ ඇගීමෙන් බෙදාගෙන එයාලට අවශ්‍ය දැනුම ඔය දෙන්න ඕන. නිකන් මෙයාලා දක්ෂයිනේ. ඒ නිසා මම මේ ටික වරයි යනවා කියලා ඉඳලා හරියන්නේ නැහැ. හරිද? ඕන දැන් අපි තක්සේරුකරණයයි ඇගීමයි කතා කරා. ඊට පස්සේ තක්සේරුකරණය කියන්නේ මොකද්ද? ඒක ප්‍රයෝජනවත් කාටද කියලා කතා කරා. ඇගීම කියන්නේ මොකද්ද? ඇගීමෙන් කරන්න පුළුවන් මොනවාද? ඇගීම ප්‍රයෝජනවත් වෙන්නේ කාටද කියන එක කතා කරා. ඊට පස්සේ අපි දැන් කතා කරනවා ඇගීමකින් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඇගීමක් කළා මොනවද කරන්න පුළුවන්? පුතේ ඇගීමක් කරලා අපිට කරන්න පුළුවන් දේවල් තමයි නිකන් අපිට පුළුවන් තෑගි ප්‍රදානෝත්සවයක් තියන්න බෑ. අපිට තෑගි බෙදාදීමක් කරන්න නම් යම්කිසි ලකුණු මට්ටමකටනේ දැන් ඇගීම කරන්නේ. එතකොට වැඩිම ලකුණු කියන ලබාගත්ත ළමයා. පන්ති 3ෙන්ම හොඳම ලකුණු ලබාගත්ත ළමයා කියලා නේද? අන්න ඒ විදිහට තෑගි ප්‍රදානයක් කරන්න පුළුවන්, සාතිකපත් ප්‍රදානයක් කරගන්න පුළුවන්. අපිට දරුවාට නොදන්න දේ ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. දන්න දේවල් ගැන අවබෝධයක් ලැබෙනවා නේද? දරුවාව තක්සේරු කරන්න පුළුවන් අපිට මෙන්න මේ මට්ටම් වල තමයි මේ දරුවා ඉන්නේ කියලා. ඒ මොකකින්ද කරන්නේ? ඇගීමෙන් තමයි මේ දේවල් කරන්නේ. නේද? දැන් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා ඔයාලට ඝන වස්තුවේ හැඩතලයි පැටලුණා. මම තක්සේරු කරන්නේ තොරතුරු ලබාගෙන ඔයාලට මොකද ඒ දුන්නේ නොදැනුවත්වම. ඇගීමක් තමයි කරේ. මොකද්ද? ලිඛිත ඇගීමක්. ලියන එකන්නේ කරේ නේද? අන්න එහෙම. හරිද? එතකොට පුතේ මෙන්න මේ ඇගීම කොටස් දෙකකට බෙදනවා. ඇගීම කොටස් දෙකකට බෙදනවා. මොකද්ද? සම්භවන ඇගීමයි සම්පින්ඩිත ඇගීමයි. සම්භවන ඇගීමයි සම්පින්ඩිත ඇගීමයි. සම්භවන ඇගීම කියන්නේ මොකද්ද? ඔයාලා ඉස්සෙල්ලා මට කිව්වා. හරිද? ඔයාලා කිව්වා ඉස්සෙල්ලා මට ඇගීම කරන්න පුළුවන් පාඩමක් අතරතුරේදී පුළුවන් නැත්නම් පාඩමක් අවසානයේදී පුළුවන් කියලා. හරිද? එතකොට පුතේ මෙන්න මේ සම්භවන ඇගීම කියන්නේ පාඩමක් අතරතුරේදී යම්කිසි ඉගැන්වීමක් අතරතුරේදී කරන්න ඇගීමට තමයි මෙන්න මේ සම්භවන ඇගීම කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපි හිතමු ඔයා අහස පාඩම උගන්වනවා. ඔයා ඒකේ දැන් අහස පාඩම උගන්වනකොට ඒකේ තියෙන සෞරග්‍රහ මණ්ඩලය කියන කොටස උගන්වනවා. ඔයා ඔහේ සෞරග්‍රහ මණ්ඩලය කියන කොටස උගන්වලා නිකන් ඉඳලා හරියනවද? නෑ. ඇයි? ඔයා දැන් බලන්න ඕන මම උගන්වපු සෞරග්‍රහ මණ්ඩලය දරුවන්ට තේරුණාද කියලා. මොකද ඔයා කරන්නේ? ඒකේ ග්‍රහ ලෝක ටික උගන්වගෙන යද්දි එකින් එක නැවත නැවත ප්‍රශ්න කර දරුවෝ පුතේ සූර්යයට ළඟම ග්‍රහ ලෝකය කවුද? බුධ. ඉතින් එයා ළඟ නම් එයාගේ තියෙන විශේෂ ලක්ෂණය මොකද්ද? අන්න ඒ වගේ වාචික පරීක්ෂණයක් කරලා නේද? ඇගීමකට ලක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද මේක අපි කරන්නේ මොකද? ඇගීම කියන එක පාඩමක් අතරතුරේදී අපි කරන්නේ. එතකොට මේකෙදි පුතේ ගොඩක් වෙලාවට ලකුණු ලබා දීමක් වෙන්නේ නැහැ. මේකෙදි අපි බලන්නේ දරුවාට අපි උගන්වපු දේවල් කොච්චර දුරට අවබෝධ වෙලාද කියලා. අවබෝධ වෙලා නැත්නම් අපි මොකද කරන්නේ? ආයෙත් අර ටික කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සෞරග්‍රහ මණ්ඩලයේ කියන ග්‍රහ ලෝක 8ම උගන්වලා ඉවරලා
ඊට පස්සේ ආයෙ ප්‍රශ්න ටික අහනවා. මොකද්ද? පුතේ ඔරලෝසු කටු කරගෙන පැත්තට නැතුව අනිත් පැත්තට කරගෙන ග්‍රහ ලෝකය මොකද්ද? යුරේනස්. වීදුරු වලා මේ දූවිලි වලාවන් තියෙන්නේ මොන ග්‍රහ ලෝකෙද කියලා. අන්න ඒ වගේ. එතකොට මොන රතු ග්‍රහය කියන්නේ කාටද? ඔය වගේ ප්‍රශ්න ටිකක් අහලා දරුවෝ හරියට උත්තර දෙනවද කියලා බලන්න ඕන. වැරදි උත්තර දෙන අයත් ඉන්න පුළුවන්. අන්න එයාලා නෝට් කරගන්න ඕන. හරිද? මොකද්ද? සම්භාවන ඇගීම කියන්නේ මොකද්ද? පාඩමක් නැත්තම් ඉගැන්වීමක් අතරතුරේදී කරන ඇගීම. තේරුණා නේද? දැන් මොකද්ද මම උදාහරණයක් ගත්ත සෞරග්‍රහ මණ්ඩලය කියලාදී අතරමැදින් ප්‍රශ්න අහනවා. උගන්නගෙන යද්දි. එතකොට මොකද වෙන්නේ? දරුවාට හොඳට මතක හිටිනවා සහ අපිට පුළුවන් දරුවාට අවබෝධ වෙලා නැති කොටස මොකද්ද කියලා හඳුනා ගන්න. එතකොට සම්පින්ඩිත ඇගීම කියන්නේ අරක පාඩමක් අතරතුරේදී නම් සම්පින්ඩිත කියන්නේ පාඩමක් අවසානයේ නැත්තම් ඉගැන්වීමක් අවසානයේ කරන ඇගීම. මේකෙදි ඔන්න මේකෙදි නම් ලකුණු ලබා දීමක් වෙනවා. දැන් මං කිව්වා ඇගීමක්. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා තක්සේරුකරණය කියන්නේ තොරතුරු ලබා ගැනීමක් විතරයි. ඒ තොරතුරු ලබා ගැනීමක් වැඩිදුර විශ්ලේෂණය කරලා අවසාන ප්‍රතිඵලයකට ශ්‍රේණිය ලකුණු ලබා දීමක් කරන එක කරන්නේ ඇගීමකදී. ඇගීමෙත් ඔන්න ඔගේ වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි සම්භාවන හා සම්පින්ඩිත කියන්නේ. මේ සම්භාවන කියන එකේදී සම්භාවන ඇගීම කියන එකේදී ලකුණු ලබා දීමක් කරන්නේ නැහැ. මොකද පාඩමක් අතරතුරේදී වාචිකව හරි ලිඛිතව හරි පොඩි විදිහට ඒ ළමයි යම් කිසි ක්‍රියාකාරකමක් කරලා හරි ළමයාගේ උගන්වපු දේවල් ඒ වෙලේට උගන්වපු දේවල් ඒ ළමයට මතකද කියලා බලන්න තමයි අපි මේ හදන්නේ. හරිද? එතකොට සම්පින්ඩිතකේදී හැබැයි අපි ඇගීමට ලකුණු ලබා දීමක් කරනවා. හරිද? සම්පින්ඩිත ඇගීමක් විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? අපි ශිෂ්‍යත්ව විභාගය ගත්තොත් එහෙම නේද? ශිෂ්‍යත්ව විභාගය කියන්නේ අවසාන ඒ කියන්නේ ප්‍රාථමික ඉස්කෝලේ ටීචර්ස්ලා නම් අවසාන එයාලා මේ මම ඉස්සෙල්ලත් කිව්වා උගන්වන්නේ ශිෂ්‍යත්ව විභාගෙට. එතකොට එයාලා ඒක වෙනුවෙන් උගන්වනවාගෙන එයා ඊට කලින් මොනවද කරන්නේ? පේපර්ස් කරනවා, ක්‍රියාකාරකම් කරනවා, මේ හැමදේම කර ළමයා සම්භවන ඇගීම් කරලා තමයි ළමයාම සම්පින්ඩිත ඇගීමට යවන්නේ. ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයට යවන්නේ. නේද? එතකොට දරුවා දැනුමෙන් පරිපූර්ණයි. හොඳ හැකියාවන් තියෙන දරුවෙක්, හොඳ ආකල්ප තියෙන දරුවෙක්, හොඳ දැනුමක් තියෙන දරුවෙක් විදිහට තමයි යන්නේ. පුතේ මේ සම්පින්ඩිත ඇගීම කියන එකෙන් දරුවාගේ දැනුම, කුසලතා, ආකල්ප කියන තුනත් බලනවා. හරිද? දැන් ඔයාලට තේරුණා නේද? සම්භවන සම්පින්ඩිත කියන්නේ මොකක්ද කියලා? හරි. මට දැන් කියන්න මෙන්න මේ ඇගීම කියන එක කරන්න පුළුවන් ආකාරය. ඇගීමක් දරුවෙක්ට කරන්න පුළුවන් ආකාරය. ඔව් පුතේ. අපිට ලිඛිතව කරන්න පුළුවන්. මොනවද ලිඛිතව කරන්න පුළුවන් දේවල්? ඔව් ප්‍රශ්න පත්‍රයක් ලබා දීම. ඊට පස්සේ මොකද? හිස්තැන් පිරවීම, හරි වැරදි ලකුණු කිරීම. තව මොනවාද? ප්‍රහෙලිකා ආදිය පිරවීම. ඊට පස්සේ අපිට පුළුවන් මොකද? වාචික පරීක්ෂණයක්. මම දැන් අර ඉස්සෙල්ලා කිව්වේ මේ ඇගීම් සම්භවන හෝ සම්පින්ඩිත වලට. මොකද ඕරල් ටෙස්ට් කියලා කරනවා නේද? ඒක කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? යම් කිසි පාඩමක් අතරතුරේදී හෝ වෙන්න පුළුවන්, පාඩමක් අවසානයේදී හෝ වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් මොකද්ද? වාචිකව ප්‍රශ්න අහලා උත්තර ළමයින්ගෙන් ලබා ගන්න නේද? ඔව්. එතකොට ඒක වාචික විදියට පරීක්ෂණ තියලත් අපිට මේ දරුවා වැදීමකට ලක් කරන්න පුළුවන්. තවත් තියෙනවා. ඔව්. දැන් තියෙනවා ඔන්ලයින් විදිහට විභාග කරන්න පුළුවන් නේද? දැන් ඉස්සර තමයි පන්ති කාමරයකට ගිහිල්ලා එහෙම එකක් මේ ප්‍රශ්න පත්‍ර ලියලා එහෙම. හැබැයි දැන් තව ක්‍රමයක් තියෙනවා ඔන්ලයින් දියුණු වීමත් සමගව සජීව මේ කියන්නේ ප්‍රශ්න පත්‍ර මේ පරීක්ෂණයකට දරුවෝ යොමු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පොඩි කෙටි ප්‍රශ්න ටිකක් එනවා. ඒකට හරි උත්තරේ ක්ලික් කරාට පස්සේ අන්තිම ඒ කියන්නේ අපි තුන් ප්‍රශ්න 10ක් කියලා ප්‍රශ්න 10 අවසානයේ ලකුණු ටික දරුවාට බලා ගන්න පුළුවන්. නේද? ඔන්න ඔය විදිහේ ක්‍රම වලින් පුළුවන්. දැන් අපි කතා කරේ සාමාන්‍ය ප්‍රාථමික මට්ටමේ දරුවෙක්ට කොහොමද අපි මේ ඇගීම කියන එක කරන්න කියලා. එතනින් එහාට ගියාම පුතේ එතනින් එහාට ඉන්න ඒ කියන්නේ ප්‍රාථමික මට්ටමේ 5 වසර වෙන තෙක්නේ. එතකොට 5න් ඉහළ ඒ කියන්නේ 6 ඉඳලා 11 වෙනකන් දරුවන්ට අපිට ඇගීමක් කරනවා නම් ෆුල් පේපර්ස් දෙන්න පුළුවන්. කෙටි හෝ ව්‍යුහගත හෝ රචනාමය හෝ ප්‍රශ්න මගින් දරුවාට උගන්වපු දේවල් අපිට
දැනගන්න පුළුවන්. එතකොට පොඩි assignment එකක්. උගන්වපු පාඩමෙන් පුතේ ඔයා මේකෙන් assignment එකක් මට හදලා ගෙනත් දෙන්න. මම මොනවද අද කරේ කියලා. නේද? අන්න ඒ වගේ පරීක්ෂණ වලින් කරන්න පුළුවන්. එතකොට එතනින් එහාට අපි ගත්තොත් එහෙම A levels ඊට පස්සේ කැම්පස් විශ්වවිද්‍යාල සිසුන්ට ඇගීම් කියන එක කරනවා. මොනවද එයාලට කරන්නේ? එයාලට assignment දෙනවා, presentation කරන්න කියනවා, ඊට අමතරව රිසර්ච් කරන්න කියනවා. තව මොනවද? එයාලට ස්පෝර්ට්ස් කියලාත් ඔය පොඩි එක්සෑම් වර්ගයක් තියෙනවා. මොනවද ඒ? ඒකෙන් පුතේ කරන්නේ එයාලා දැන් ඉගෙනගත්ත දේවල් වල තියෙන අපි හිතමු එයාලා ශාක ගැන ඉගෙන ගන්නවා නම් යම්කිසි ශාක පත්‍ර ටිකක් හරි මොනවා හරි එයාලා පොහොර ගැන ඉගෙන ගන්න පොහොර ටිකක් හරි මෙන්න මේ ටික ගෙනල්ලා තියලා තියෙනවා. චූටි ක්විස් 4-5ක් දීලා තියෙනවා. ඒක මෙයාලා ගිහිල්ලා බලලා මේ තියෙන මේ මොකද්ද ශාක වර්ගය මොකද්ද? ඒකේ මොනවද වෙන්නේ වගේ චූටි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ පොඩි කාලයක් දීලා තියෙන විනාඩියක් වගේ පොඩි කාලයක් ටක් ගාලා ඒක බලලා එහෙම බල ක්විස් මං හිතන්නේ ස්පොට් කියන එකේදී මේ කොටස් ඒ කියන්නේ බලලා ලියන්න පුළුවන් 20ක් විතර තියෙනවා. ඒ 20 ටට්ටක් ගාලා විනාඩියෙන් විනාඩිය බෙල් එක වදින සැරේට ටට්ටක් ගාලා ඉස්සරහට ගිහලා ලියන්න ඕන. තේරුණාද? අපි හිතමු දැන් සත්තු ගැන මොකක් හරි විශ්වවිද්‍යාලයේදී මේ ඉගෙනීම කරන ළමයෙක් කියලා. එතකොට එයාට තියෙන සත්තුන්ගේ කොටස් ටිකක් මෙහෙම තියලා තියෙනවා. කොටස් වර්ග, එතකොට සත්තුන්ට දෙන්න තියෙන කෑම වර්ග, ඔය වගේ දේවල් තියෙනවා. පළවෙනි එකේ තියෙන එක ටක් ගාලා එයා බලපු ගමන් එයාට තේරෙනවා මේ දින්නේ සතාගේ මෙන්න මේ කොටස. ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒක කොහෙද තියෙන්නේ? ඔය වගේ චූටි ප්‍රශ්න දෙකක් හෝ තුනක් තියෙනවා. ටක් ගාලා විනාඩියක් ඇතුළත ඒක ලියනවා. ඊට පස්සේ ඊළඟ එකට යනවා. ඔය විදිහට ටට්ටක් ගාලා ගිහිල්ලා අර ටික ලියලා පේපරේ හැමෝම දීලා එන්න ඕනේ. එයාලට දෙන්න පොඩි කාලයක් විතරයි. හරිද? ඒ වගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා විශ්වවිද්‍යාල ළමයින්ට වාචික පරීක්ෂණ තියෙනවා. හරිද? වයිවා කියලා ඒ වෙලේට එයාලට උගන්වන පාඩම් වලින් ඒක ටිකක් ගැඹුරින් අහනවා පුතේ. දැන් අපි චූටි ළමයින්ගෙන මේ මොකද්ද? මේක කොහොමද? එහෙම කියනවනේ පුතේ. දැන් ඒක ඉහළට යන්න ඒ ඔය දැන් වාචික හෝ ලිඛිත හෝ කියන අපි යොදාගෙන පරීක්ෂණවල ගුණාත්මක බව වැඩි වෙනවා නේද? ගුණාත්මක බව වැඩි වෙනවා. ඒක සංකීර්ණ වැඩි වෙනවා නේද? ඒක විශ්වවිද්‍යාල දක්වාම ওই ක්‍රම ටික තියෙනවා. ඔය සත්ව රූප ඇඳීම ඒ වගේ දේවල් ඉතින් ප්‍රාථමික මට්ටමකට තමයි අපි කරන්නේ. දැන් මම කිව්වා ප්‍රාථමික මට්ටමේ ළමයින්ටත් මේ ඇගීම් කරනවා. ද්විතීක මට්ටමේ පාසල් ළමයින්ටත් ඇගීම කරනවා. එතකොට විශ්වවිද්‍යාල ළමයින්ටත් මේ ඇගීම කරනවා. මෙන්න මේ ඇගීමෙන් තමයි පුතේ දරුවාට දරුවා ගැන තේරෙන්නේ. ගුරුවරයාට දරුවාගේ මට්ටම තේරෙන්නේ නේද? දැන් හරි අපි 탁සේරුකරණයත් ඉගෙන ගත්තා. ඇගීමත් ඉගෙන ගත්තා. දැන් ඔයාලට තේරෙනවද? ඔයාලා පන්ති කාමරයක් තුලදී නිකම්ම උගන්නගෙන යනවට වැඩිය මෙන්න මේ 탁සේරුකරණය මගිනුයි ඇගීම් මගිනුයි ඔයා තව ඉගෙනීම තවදුරටත් වැඩි දියුණු කරගත්තොත් ඔයාට දක්ෂ හොඳ ඵලදායී ගුරුවරයෙක් වෙන්න පුළුවන් කියලා. ඔව් පුතේ. හරියටම හරි. ඔයාට දක්ෂ ඵලදායී හොඳ ගුරුවරයෙක් වෙන්න නම් මේ ඉගැන්වීමේ හා ඉගැන්වීම් ක්‍රියාවලිය වගේම 탁සේරුකරණය, ඒ කියන්නේ දරුවා පිළිබඳව දැනගෙන ඉන්න ඕන. ඒ වගේ ඇගීම දරුවාගේ මට්ටම ගැන හොඳ, ඒ කියන්නේ දරුවා අරක අපි ලබාගත තොරතුරු වලින් දරුවාගේ මට්ටම තීරණය කරන එක තමයි අතනින් කරන්නේ. තමයි ඇගීමෙන් කරන්නේ. ලකුණු ලබා දීලා එයා ඉන්නේ මේ මට්ටමේ කියලා අපි දැනගන්න එක නැගීම කියන්නේ නේද? අපි දරුවාගේ මට්ටම තේරුම් ගන්නවා. එයාට මෙන්න මේ කොටස් ටික අමාරුයි කියලා තේරුම් ගන්නවා නේද? අපිට එතකොට ඒ දරුවාව නැවතත් ඒ අමාරු කොටස් ටික කියලා දීලා එයාව ඉදිරියට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා මං ඉස්සෙල්ලත් කිව්වා වගේ ඉදිරියට ගන්න දරුවෝ හොඳට උත්සාහවන්ත වෙලා ඉගෙනගෙන මං කියපු ප්‍රධාන විභාග වලින් සෑහෙන විදිහට ප්‍රතිශතයක් විදිහට සෑහෙන ලකුණු ලබා ගන්න පුළුවන්. එතකොට ඔයා දක්ෂ ගුරුවරයෙක් විදිහට තමයි සමාජයේ පිළිගැනීමකට ලක් වෙන්නේ. ඉතින් දක්ෂ ගුරුවරයෙක් වෙන්න ඉගැන්වීම කියන එක විතරක් ඔයාලගේ හැදිලා මදි. දරුවව 탁සේරු කරන්නත් ඔයා දැනගන්න ඕන. දරුවව ඇගීමකට ලක් කරන්නත් ඔයා දැනගන්න ඕන. හරිද? ඒක ඔයාගේ ඒ කියන්නේ දරුවට කියලා නෙමෙයි ඔයා ඒ ඇගීම කරන්න ඕන. කොහොමද? අර පාඩම අතරතුරේදී මං කිව්වේ කරන්නේ නිකන් ඔහෙ බලනවා කොහොමද ඔයා මොනිටර් කරගන්නවා මේ දරුවට පුළුවන්ද? කියන්නේ ගේම් එකක් ඔය වගේ දේවල් කරනවා කියනකොට අපි දැන් අද කතා කරා ඇගීම කියන්නේ මොකද්ද? 탁සේරුකරණය කියන්නේ මොකද්ද? ඒවා ප්‍රයෝජනවත් කාටද? ඇගීම කොටස් දෙකයි. ඒ කොටස් දෙක හැඳින්වුවා. ඊට පස්සේ ඇගීමක් කරන්න පුළුවන් විදි ගැන කතා කරා නේද? ඔන්න එහෙනම්
අද පාඩම කරලා ඉවරයි. ඔයාලට නොතේරුණු තැනක් තියනවද? නෑ නේද? හරි. මමත් දැන් ඔයාලව තක්සේරුකරණය කරලා නේද? අර පොඩි පොඩි ඇක්ටිවිටීස් දීලා තක්සේරුකරණය කරා. ඇගීමකට ලක් කරා නේද? ඒ කියන්නේ මටත් ඔයාලා ගැන විස්තර තියනවා දැනගන්න. ඔයාලගේ මට්ටම දැනගන්න අවශ්‍යයි නේද? අපි පාඩමක් උගන්වලා හැමතිස්සෙම අපි කරන්න ඕන තක්සේරුකරණය ඇගීමයි කළ යුතුමයි. හරිද? එහෙනම් අදට පාඩම අවසానයි පුතේ. එහෙනම් අයබෝවන්